ආයිබෝවන් A+ YouTube නාලිකාවෙන් මම ආශානි දේවගේ. එතකොට මේ වීඩියෝ සීරීස් එකේ මේ කරන්නේ තුන්වෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එකේ අපි කරා විභාගයට වුණ ඔක්කොම ටික කියලා පරිමිතිය හා වර්ගඵලයට ආශ්‍රිත සූත්‍ර ගොඩනගා ගන්න කොහොමද? ඒවට උත්තර ලියන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. එතකොට ඒ වීඩියෝ එක මේ වෙනකොටත් ඔයාලා බලන්න නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියන්න. ඒකෙන් ගිහින් බලන්න. එතකොට මේ වීඩියෝ එකේ කතා කරනවා පරිමිතිය හා වර්ගඵලය ආශ්‍රිත අනුමාන ගැටලු 6ක් මම ඔයාලත් එක්ක කතා කරනවා. එතකොට මම ගාන කියනවා. කියවද්දි වීඩියෝ එකේ ගාන යනවා. ඔයාලට උත්තර ලියලා කමෙන්ට් එකේ දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ වෙනකොටත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි යන් ගන්නට. පළවෙනි ගාන තියෙනවා රූපයේ දැක්වෙන එක්තරා ආගමික ස්ථානයක බැතිමතුන්ට ආගමික වතාවත් සිදු කිරීම සඳහා වෙන් කර ඇති වර්ග මීටර 504ක බිම් කොටසකි. මේ තියෙන රූපේ මේකේ තියෙනවා එක්තරා ආගමික ස්ථානයක බැතිමතුන්ට ආගමික වතාවත් සිදු කිරීම සඳහා වෙන් කර ඇති වර්ග මීටර 504ක බිම් කොටසක්. එතකොට මෙන්න මේ සම්පූර්ණ එකේ වර්ග මීටර 504ක බිම් කොටසක් තමයි මේ තියෙන්නේ. එය විස්කම්භය මීටර 28ක් වන. එය විස්කම්භය මීටර 28ක් වන අර්ධ වෘත්තාකාර කොටසක්. විස්කම්භය ඒ කියන්නේ මේ AC දිග 28ක් මීටර වන අර්ධ වෘත්තාකාර කොටසින් හා ත්‍රිකෝණාකාර බිම් කොටසකින් ඒ කියන්නේ ABC ත්‍රිකෝණයෙන් සමන්විත වෙලා තියෙනවා. එහෙනම් අපේ රෝම ඉලක්කම් 1 කියනවා අර්ධ වෘත්තාකාර බිම් කොටසේ වර්ගඵලය හොයන්න. අර්ධ වෘත්තාකාර බිම් කොටසේ වර්ගඵලය හොයන්න. අපි දන්නවා අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තාකාර බිම් කොටසේ වර්ගඵලය හොයන්නේ කොහොමද කරන්නේ? අර්ධ වෘත්තයක් කියන අංශක කොච්චරද කෝණේ? අපි දන්නවා ලක්ෂයක් වටා කෝණවල අයික්‍ය 360යි. අර්ධ වෘත්තයක් නම් ඒ කියන්නේ 180යි නේ. අපි දන්නවා කේතර මේ අර්ධ වෘත්තය කියන්නේ කේන්ද්‍රික khණ්ඩයක්. කේන්ද්‍රික khණ්ඩයෙන් කොහොමද අපි වර්ගඵලය හොයන්නේ? 360න් θ ϕr වර්ගය. එහෙනම් මේකේ කෝණේ අංශක 180යි. එහෙනම් අපි රෝම ඉලක්කමේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්න යනවා. 360න් θ ϕr වර්ගය. තව කෙනෙක්ට මේක වෘත්තයකින් භාගයක් කියලා හිතලා භාගයක් ϕr වර්ගය කියලා දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. භාගයක් ϕr වර්ගය කියලා දාන්නත් පුළුවන්. හරිද? 360න් θ 360න් θ කියන්නේ θ කීයද? 180යි. ϕ කියන්නේ අපේ 22යි. අරය ඕනේ. විස්කම්භය තමයි දීලා තියෙන්නේ 28ක් මීටර. එහෙනම් අරය කියන්නේ එකෙන් භාගයක් නේ. ඒ කියන්නේ කොච්චරද? 14ක්. 14 ඒව කීයක්ද? 2ක්. හරි නේද? හරි. දැන් මොකද සුළු කරන්නේ? බිඳුවට බිඳුව කපන්න පුළුවන්. 18ට 1යි 36ට 2යි. 7ට 1යි 7ට 2යි මේ දෙකට මේ දෙක කැපුණා. ආයි දැන් උඩ යට මොකොත් නැහැ නේද? එහෙනම් උඩ දෙක ගුණ කරන්න. 22 ගුණ කිරීම 14. 22 ගුණ කිරීම 14. මොකද කරන්න ඕනේ? 22 14න් ගුණ කරන්න ඕනේ කීයද? බලමු. ගුණ කරලා 22 14න්. ආයි මම කලින් වීඩියෝ එකේ මම කරා ඉලක්කම් දෙකකින් යුත් සංඛ්‍යාවක් තවත් ඉලක්කම් දෙකකින් යුත් සංඛ්‍යාවකින් ගුණ කිරීම. 4 2 8යි 4 2 8යි. එක් වරක් දෙක 2යි කියලා මෙතන නෙමෙයි දාන්නේ මෙතන දාන ඉලක්කමක් කරලා. එක් වරක් දෙක 2යි. හරිනේ? 8යි 8යි 2යි 10න් බිඳුව එකක් ඉතුරුයි 308යි. මේ දෙක කරන්නේ එකතු කරනවා. එතකොට උත්තරේ කීයද? 308යි වර්ග මීටර කියලා එනවා රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 2 මොකක්ද කියන්නේ? ත්‍රිකෝණයේ AB මායිමේ දිග හොයන්න. ත්‍රිකෝණයේ AB මායිමේ දිග. මෙන්න මේ මායිමේ දිග හොයන්නලු. මේ මායිමේ දිග හොයන්නේ කොහොමද අපි? අපිට ගානේ මුලින්ම දුන්නා මෙන්න මේ සම්පූර්ණ ආගමික ස්ථානේ. මෙන්න මේ සම්පූර්ණ ආගමික ස්ථානේ වර්ගඵලය දුන්නා 504යි වර්ග මීටර කියලා. එතකොට අපි දැන් අර්ධ වෘත්තයේ වර්ග මීටර ප්‍රමාණය හොයාගත්තා 308යි. එහෙනම් ත්‍රිකෝණයේ වර්ග මීටර ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. කොහොමද? 504න් අඩු කරන්න ඕනේ 308. එතකොට එනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය අපි දන්නවනම් අපි දන්නා ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න අපිට මොනවද ඕනේ? භාගය ගුණ කිරීම ලම්බෝස ගුණ කිරීම ආධාරක පාදයනේ. එතකොට මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. මම මේක අනිත් පැත්ත ගහලා ඇද්දොත්
මෙන්න මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණේ එක පාදයක දිග තමයි AB. අපි ඒක දන්නේ නැහැ. හරිද? හරිනේ AB. අනිත් පාද දිග තමයි AC. sorry. මෙතන B, මෙතන A, මෙතන C. අනිත් පාද දිග තමයි AC. එතකොට AC දන්නවා අපි 28ක් මීටර කියලා. AB තමයි අපි දන්නේ නැත්තේ. හරිද? කොහොමද හොයන්නේ? අපිට පුළුවන් නේද මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයාගන්න ඉස්සෙල්ලා? ඉස්සෙල්ලාම අපි හොයාගමු ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය. කොහොමද හොයන්නේ? සම්පූර්ණ රූපේ වර්ගඵලය අපි දන්නවා 504යි. ඒකෙන් අඩු කරන්න ඕන කොච්චරද? 308ක් වර්ග මීටර. අඩු කරන්නයි තියෙන්නේ. කොහොමද? 14න් 8ක් 6යි. මෙතන ඒතර 9යි. 9 දැම්මා. මෙතන 4න් 3ක් 1යි. 196යි වර්ග මීටර එනවා මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය. දැන් මොකද කරන්නේ? ත්‍රිකෝණේ වර්ගඵලය හොයන සූත්‍රය දන්නවා. ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නේ මෙතනින් ලියන්න. ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නේ කොහොමද? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට කොහොමද අපි හොයන්නේ? භාගයේ ගුණ කිරීම ආධාරක පාදයේ කීයද? ආංශක අණුව වැටලා තියෙන පාදේ 28යි. ගුණ කිරීම මොකද්ද? AB පාදේ. හරිනේ. ත්‍රිකෝණයේ වර්ගඵලය දන්නා 196යි. භාගයේ ගුණ කිරීම 28. ගුණ කිරීම AB. AB තමයි හොයන්න තියෙන්නේ. 2ට 1යි 28ට 14යි. එහෙනම් මෙතන එනවා 14යි AB කියලා. මෙතන තියෙනවා 196යි. දෙපැත්ත මොකද කරන්නේ? 14න් බෙදනවා. හරි නේද? එතකොට AB කියලා එනවා 196 බෙදන්න ඕනේ 14න්. 19ට 14 ඒවා කීයද? 1යි. කීයක් ඉතිරිද තව? 56ක්. 56ට 14 ඒවා කීයද? 4යි. එතකොට AB දිග එනවා මීටර 14ක් කියලා. ඔය තියෙන රෝමි ඉලක්කම් දෙක. හරි නේද? හරි. රෝමි ඉලක්කම් 3 කියනවා මෙහි අර්ධ වෘත්තාකාර මායිමක් වටා සහ AB මායිමෙහි මීටර් 2ක සමාන පරතරයකින් යුතුව විදුලි බුබුලු සවි කර ඇත්තේ C ස්ථානයෙන් ආරම්භ කර B තෙක් රතු නිල් වර්ණ වලින් යුත් විදුලි බුබුලු මාරුවෙන් මාරුවට පිහිටන පරිදිය. C හි රතු විදුලි බුබුලක් ඇත. C වලින් පටන් ගන්නේ. C වලින් පටන් අරන් B දක්වා මොනවාද බල්බ එල්ලනවානේ. රතුයි නිලුයි මාරුවෙන් මාරුවට එල්ලනවා. එතකොට මේක ඉස්සෙල්ලාම C වලින් පටන් ගන්න බුබුල රතු පාට විදුලි බුබුලක් කියලා කියනවා. ඉහත තොරතුරු ඇසුරින් මේ සඳහා අවශ්‍ය වූ රතු පාට විදුලි බුබුලු ගන්න හොයන්න. එතකොට මාරුවෙන් මාරුවට යනවා අනිවාර්යයෙන්ම යන්නේ මේකෙන් හරි අඩක්නේ. ඒ කියන්නේ රතු පාට භාගයක් කරනවා නිල් පාට භාගයක් කරනවා. එහෙම තමයි යන්නේ. හැබැයි මේක කියනවා මීටර 2න් 2කට තමයි මෙයාලා බල්බ හයි කරන්න කියලා. එහෙනම් ඉස්සෙල්ලාම හොයා ගන්න ඕන මෙන්න මේ මායිමේ දිග. මේ මායිමේ දිග හොයාගන්න බෑ. ඒ කියන්නේ C ඉඳන් B දක්වා තියෙන දිග හොයාගන්න ඕන. දිග හොයාගෙන මීටර 2න් 2කටනේ බල්බ හිටවන්නේ. එහෙනම් කොච්චර බල්බ ප්‍රමාණයක් මේකට යනවද කියලා හොයාගන්න ඕන. ඒ හොයාගෙන තමයි අපි මේ ප්‍රමාණය 2න් බෙදන්න ඕනේ. අපි යන් දැන් රෝමි ඉලක්කම් 3ට. මේව මකනවා. රෝමි ඉලක්කම් 3. ඉස්සෙල්ලාම හොයාගමු මෙන්න මේකේ ඡාප දිග. ඇයි සම්පූර්ණ දිග හොයාගන්න ඕනනේ. රෝමි ඉලක්කම් 3න් ඉස්සෙල්ලාම AC මායිමේ දිග AC ඡාප දිග හොයාගන්න. AC ඡාප දිග හොයන්නේ කොහොමද? 360න් θ 2πr. 360න් θ ඇවිල්ලා 180යි 2π කියන්නේ 7/22යි. අරය ඇවිල්ලා කීයද? 14යි. බිඳුවට බිඳුවයි 18ට 1යි 36ට 2යි. 7ට 1යි 14ට 2යි. මේ දෙකට මේ දෙක කැපුණා. ඒතකොට එනවා 44යි මීටර කියලා. හරි නේද? අපි AB දිග හොයාගත්ත කීයද? 14යි මීටර. එහෙනම් C ඉඳන් B දක්වා විතරයි බල්බ සවි කරන්නේ. එහෙනම් අපිට C සිට B දිග හොයාගන්න පුළුවන්. කීයද? 44 ධන 14 මීටර ඔක්කොම. කීයද? 4යි 4යි 8යි 4යි 1යි 5යි. 58ක් මීටර තමයි මේ සම්පූර්ණ දිග. දැන් මොකද කරන්නේ? මේකේ මීටර 2න් 2කට තමයි බල්බ හිටවන්නේ. හරිද? එතකොට දැන් අපි හොයාගන්න ඕනේ බල්බ කොච්චර හිටවනවද කියලා. ඔයාලා ශිෂ්‍යත්ව කාලේ ගණන් හදලා තියෙනවා නම් අපිට දෙනවා හිතන්න මෙහෙම
මීටර 10ක් දිග මීටර 10ක් දිග ධාවන පතයක් තියෙනවා කියලා හිතන්න. මීටර 10ක් දිග ධාවන පතයක් තියෙනවා කියලා කියනවා. අපෙන් අපිට කියනවා මේකේ මීටර දෙකෙන් දෙකට කණු හිටවනවා කියලා. කීයෙන් කීයටද? මීටර දෙකෙන් දෙකට කණු හිටවනවා කියලා කියනවා. හරිද? මීටර දෙකෙන් දෙකට කණු හිටවනවා නම් මම ඉස්සර මීටර දෙකෙන් දෙකට මේක බෙදා ගන්නවා. මීටර දෙකෙන් දෙකට මේක බෙදා ගන්නවා. 2යි 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 3යි 4යි 5යි. හරිනේ? මීටර 10 එන්නේ මෙතන. හරි නේද? මෙතන මීටර ඔක්කොම 10ක් තියෙනවා. දෙකෙන් දෙකට වෙන් කරාට මීටර 10 කියන්නේ මේ ප්‍රමාණය. මේකේ කණු හිටවනවා. මම දැන් කණුව හිටවන. ඉස්සෙල්ලා මෙතන ඉන්න පටන් ගන්න. මීටර 10 පටන් ගන්න තැනින් තමයි එක කණුවක්. පොඩි කණුව හිටවනවා. 2යි. බලන්න. සාමාන්‍යයෙන් අපි හිතනවා නම් හිතන්නේ මීටර 10ක් දිග ධාවන පතේ මීටර දෙකෙන් දෙකට කණු හිටවලා නම් අපි කරන්නේ මොකද්ද? 10 දෙකෙන් බෙදලා කණු ගන්න හොයනවා කියලා හිතනවානේ. 10 දෙකෙන් බෙදුවාම කීයද? 5යි. එහෙනම් කණු ඕනේ 5යි කියලා තමයි ලියන්නේද? නෑ එහෙම නෙමෙයි. ඇඳලා බලන්න. ඇඳලා බැලුවාම අපිට තේරෙනවා කණු කීයක් ඕනද? 6ක් ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ මීටර ඒ කියන්නේ පරතරේ ඒ සම්පූර්ණ දිග බෙදුවාම එන උත්තරේට මොකද කරන්න ඕනේ? එකක් එකතු කරන්න ඕන අනිවාර්යෙන්. එතකොට තමයි සම්පූර්ණ අදාළ වෙන පොඩි කණු ගන්න එන්නේ. එතකොට මේ තියරියම තමයි මෙතනට යොදා ගන්න. එතකොට මේ සම්පූර්ණ දිග 58යි නම් මීටර මේකේ මීටර දෙකෙන් දෙකට කණු හිටවනවා නම් මොකද වෙන්නේ? කණු ගාන හොයන්න. ඒකට එකක් එකතු කරන්න ඕන. එහෙනම් අපි බලමු විදුලි බුබුලු ගණන. විදුලි බුබුලු ගණන මොකද කරන්නේ? 58 බෙදන්න ඕන දෙකෙන් ඒ උත්තරේ එනවනේ බල්බ ගණනක්. ඒකට අනිවාර්යෙන් එකක් එකතු කරන්න ඕන. එහෙනම් 58 දෙකෙන් බෙදුවාම කීයද? 5ට දෙකේවා 2යි. එකක් ඉතුරුයි. 18ට දෙකේවා 9යි. මේකයි කීයද? 30යි. ඔක්කොම විදුලි බුබුලු ඔක්කොම කීයක් ඕනද? 30ක් ඕනේ. එතකොට මෙතන ඉඳන් විදුලි බුබුලු ඔක්කොම 30ක් හයි කරනවා. ඒ 30 හයි කරන්නේ මෙතනින් රතු වලින් පටන් අරගෙන. රතු නිල් ලොහොම. එතකොට ඔක්කොම කීයක් ඕනද රතු පාට බල්බ? 15ක් ඕනේ. රතු බුබුලු ඕනේ. කීයද? 30 බෙදන්න ඕන දෙකෙන් කීයද? 15ක් ඕනේ. රතු බුබුලු ඕනේ 15ක්. අපෙන් ඇහුවේ ඕක. අනිවාර්යෙන් මතක තියාගන්න මොකක් හරි ওই පොඩි කණු හරි මොකක් හරි පරතරයකින් මෙහෙම හිටවනවා. මෙහෙම සවි කරනවා කියලා කිව්වොත් ඒ ප්‍රමාණය කියන්නේ මොකක් හරි දිගක් දීලා ඒකේ පරතරයක් දෙනවනේ. ඒ පරතරයෙන් බෙදලා එන උත්තරේට අනිවාර්යෙන් එකක් එකතු කරන්න ඕනේ. මුළු ප්‍රමාණය හොයාගන්න. හරි නේද? ඒක හරි. ඒතර රෝම ඉලක්කම් 3 කිව්වේ ඕක. දෙවෙනි ගාන කියනවා සංචාරක ගිමන් හලක සඳුනතලය නිර්මාණය කර ඇත්තේ රූපයේ දැක්වෙන පරිදි සුජු කෝණාස්ත්‍රාකාරයකින් සහ වෘත්තයකින් නටෙන් එකක්. මේක ඒතකොට වෘත්තයකින් නටෙන් එකක් කියලා කියන්නේ. මේක වෘත්තයකින් නටෙන් එකක්. වෘත්තයකින් නටෙන් එකක ප්‍රමාණය කිව්වොත් කේන්ද්‍රික ඛණ්ඩ කොටසකින් සමන්විත වෙන පරිදිය. පළවෙනි රෝම ඉලක්කම් 1 කියනවා කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය සොයන්නලු. එතකොට වෘත්තයකින් අටෙන් එකක් කියලා කිව්වා. අපි දන්නවා වෘත්තයක ලක්ෂ්‍ය කොට කොණවලයි කීයද? 360යි. අන්නේ අංශක 360න් කොච්චරද මේ කෝණය? අටෙන් එකක්. එහෙනම් අපිට හොයාගන්න පුළුවන්. 360න් කොච්චරද? අටෙන් එකක්. භාගවලක් කිව්වා. අයනයට මොකද වෙන්නේ ඊළඟ පිළිවෙලදී ගුණ කිරීම වෙනවා. ගුණ කරන්න තියෙනවා. සුළු කරමු. කීයද කපන්නේ? 4ෙන් කපමු. 4 වරක් නම් 2යි. 4 වරක් නම් 9යි. 92කින් බෙදුවාම කීයද? 45යි. එහෙනම් කේන්ද්‍ර කෝණය වෙන අංශක 45යි කියලා. අපි දැන් මේක හොයාගත්තා. අංශක 45යි කියලා. හරි නේද? හරි. ෆෝමියුලාකම් 2. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්නලු. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද? 360න් θ ෆයි r වර්ගය. එහෙනම් 360න් θ ෆයි r වර්ගය 360න් θ කියන්නේ කෝණය හොයාගත්ත කීයද? අංශක 45යි. ෆයි කියන්නේ 7න් 22. අරය ඕනේ. අරය කොහොමද හොයන්නේ?
මෙන්න මේ AC සම්පූර්ණ දිග කීයද කියන්නේ 28යි නේ. මෙතන පේනවා දිරිකෑලි දෙකක් ගහලා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණාශ්‍රය මෙන්න මේ දිග සමාන කොටස් දෙකකටයි බෙදලා තියෙන්නේ. එතකොට මේ සමාන කොටස් දෙකකට බෙදනවනේ එක කොටසක් නේද අරය කියන්නේ. එතකොට මේ දිග 28යි නම් මේ දිග කීයද? 14යි. එහෙනම් 14 ගුණ කිරීම 14. මොකද කරන්නේ? සුළු කරන්න. 7ට 1යි 14ට 2යි. 45 1යි 360ට 8යි. ආයි දෙකකින් කපන්න පුළුවන්. දෙවරක් 1යි දෙවරක් 4යි. ආයි දෙකකින් කපන්න පුළුවන්. දෙවරක් 11යි දෙවරක් 2යි. ආයි දෙකකින් කපන්න පුළුවන් මෙතන 7යි කියන. එතන උත්තරේ කීයද එන්නේ? 77යි වර්ග මීටර කියලා එනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඒක හරි. ෆෝමියුලාකන් 3. ෆෝමියුලාකන් 3. ෆෝමියුලාකන් 3 කියනවා සුදු කෝණාශ්‍රයේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය මෙන් කේන්ද්‍රික කොටසේ වර්ගඵලය මෙන් දෙගුණයක් වේ නම් සුදු කෝණාශ්‍රයේ ඵල ලබනවා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වගේ කී ගුණයක්ද සුදු කෝණාශ්‍රයේ වර්ගඵලය? දෙගුණයක්. එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මේකේ පළල හොයනවා කියන්නේ සුදු කෝණාශ්‍රයේ වර්ගඵලය වන දිග ගුණ කිරීම පළලනේ. එහෙනම් අපිට සම්බන්ධතාවයක් ලියා ගන්න වෙනවා. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වගේ කී ගුණයක්ද සුදු කෝණාශ්‍රයේ වර්ගඵලය? දෙගුණයක්. සුදු කෝණාශ්‍රයේ වර්ගඵලය. මේකේ සම්බන්ධතාවය හරි නේද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගත්තා 77. ගුණ කිරීම 2. හරිද? සුදු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න කොහොමද? දිග ගුණ කිරීම පළල. දිග දන්නවා 28යි කියලා. පළල තමයි දන්නේ නැත්තේ. ඒක පළල කියලා ලියා ගන්න. හරි නේද? දැන් අපිට හොයන්න තියෙන්නේ පළල. එහෙනම් මේ 28 මොකද කරන්නේ? මේ පැත්තට අරන් යනවා බෙදීමක් විදියට. පළල 77 ගුණ කිරීම 2 බෙදීම 28. හරි නේද? ඒතර පළල එනවා කීයද? දෙවරක් 1යි දෙවරක් 14යි. 77 බෙදන්න ඕනේ 14 කීයද එන්නේ? පළල සමානයි කීයද? 77 බෙදීම 14 කීයද? එනවා පළල 5.5 මීටර කියලා. පළල එනවා 5.5 මීටර කියලා. හරිද? හරි. ෆෝමියුලාකන් 4. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයන්නලු. මෙන්න මේ ඡාප දිග හොයන්න. ෆෝමියුලාකන් 4 කියනවා ඡාප දිග. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග අපි දන්නවා. 360න් θ 2πr. 2πr 360න් θ කීයද? 45යි. 2 5 කියන්නේ 7න් 22යි. අරේ අපි දන්නවා 14යි. 7ට 1යි 14ට 2යි. 45 1යි 360ට 8යි. දෙවරක් 1යි දෙවරක් 4යි. ආයි දෙවරක් 1යි දෙවරක් 2යි. දෙවරක් 1යි දෙවරක් 11යි. හරිම ලේසි. චක්‍රය පුරවන්න මේව කපන ඒවා මහ ලොකු දේවල් නෙමෙයි. 11 සරක් 11යි 11යි මීටර. ඡාප දිග කොච්චරද? 11ක් මීටර එනවා. අන්තිම ප්‍රශ්නේ කියනවා මෙම සතර තලයේ AC හැර මෙන්න මේ දිග හැර ඉතිරි කොටස වටා අලංකාර වැඩක් සකසා ඇතලු. ඉතිරි කොටස කියන්නේ මෙන්න මේ දිගේ වටේ අලංකාර වැඩක් සකසනවලු. එහි AB මගින් දැක්වෙන කොටසේ AB මගින් දැක්වෙන කොටසට වැය වූ මෙන්න මේ කොටසට වැය වෙච්ච ප්‍රමාණය රුපියල් 33000යි. රුපියල් 33000ක් නම් සම්පූර්ණ වැට සඳහා වැය වෙන මුදල. ඉස්සෙල්ලාම හොයා ගන්න ඕන මෙන්න මේ වැට ගහන මුළු දිගනේ. වැට ගහන්නේ මෙන්න මේ 28 ඇරෙනකොට ඉතිරි ඔක්කොම ටික. ඒ කියන්නේ පරිමිතිය. මෙන්න මේ ඉතිරි ටිකේ පරිමිතිය. හොයා ගන්න ඕන. මොකද කරන්නේ? අපි දන්නවා මෙන්න මේ ඡාප දිග කීයද? මේකේ පළල කීයද? 5.5යි. එතකොට තා මොනවද එකතු කරන්න ඕන? AB මගින් දැක්වෙන කොටසට තමයි 33000ක් ගිහින් තියෙන්නේ. AB මගින් දැක්වෙන කොටස. අපි දැන් හෙව්වා දැන් මෙන්න මේකේ ඡාප දිග කීයද? 11යි. මේ දිග දන්නවා අපි කීයද? 5.5යි. එහෙනම් මේ සම්පූර්ණ දිගට ගිහින් තියෙන්නේ 33000. ඒක ඉස්සෙල්ලා ලියාගෙන ඉන්න. ෆෝමියුලාකන් 5. මෙන්න මේ AB සම්පූර්ණ දිග කියන්නේ කීයද? AB දිග කියන්නේ කීයද? AB දිග කියන්නේ මෙන්න මේ පළල. පළල කියන්නේ කීයද? 5.5යි.
5.5ට එකතු කරන්න ඕන මොකද මෙන්න මේ ඡාප දිග 11යි. එහෙනම් කීයද? 16.5යි මීටර. මේක තමයි ඒ සම්පූර්ණ දිග. අන්නේ 16.5ට තමයි ගිහින් තියෙන්නේ 33000. මීටර 16.5ක් තමයි 33000. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් නේද 1 මීටරයකට යන ප්‍රමාණය. මොකද කරන්න ඕනේ? 33000 බෙදන්න ඕන 16.5න් බෙදන්න ඕන. හරිද? 33000 16.5න් බෙදුවාම උත්තරේ එනවා රුපියල් 2000යි කියලා. රුපියල් 2000යි කියලා එනවා 1 මීටරයකට යන ප්‍රමාණය. අපෙන් අහන්නේ සම්පූර්ණ වැට සඳහා වැය වෙන මුදල. සම්පූර්ණ වැට කියලා තව කොච්චරක් ඉදිරි වෙලා තියෙනවද? මෙන්න මේ දිග 14. මේ දිග 7. මේ දිග 5.5. ඒ දිගම එකතුවනේ. එහෙනම් සම්පූර්ණ වැටේ දිග හොයා ගන්න ඕනේ. සම්පූර්ණ වැටෙහි දිග හොයා ගන්න ඕනේ. මොකද මෙන්න මේ 16.5යි ආයේ මෙන්න මේ 16.5යි මේ දිග කීයද? 14යි. මේ දිග කීයද? 14යි. මේ දිග කීයද? 5.5යි. හරිනේ. ඔන්න ඔය ටික නේද? 16.5යි 14 ඒව 2යි 5.5යි. හරි නේද? හරි. එහෙනම් මේ ටිකේ දිග කීයද එන්නේ? 50යි මීටර කියලා එනවා. 50යි මීටර කියලා එනවා. මේ ටිකේ දිග. හරි නේද? එතකොට දැන් අපිට හොයන්න පුළුවන් මුළු වියදම. යන මුළු වියදම. මොකද කරන්න ඕනේ? 1 මීටරයකට යන්නේ රුපියල් කොච්චරද? 2000. එහෙනම් මීටර 50කට යන ගාන හොයන්න ඕනේ. 2000න් ගුණ කරන්නයි ඕනේ. එතකොට කීයද? 5 2 10යි බිංදුව ඔක්කොම තියෙනවා 4ක්. රුපියල් කොච්චරක් යනවද? ලක්ෂයක් වියදම් වෙනවා මෙන්න මේක වටේ වැට ගන්න. හරිම ලේසි ඒක. අපි යන් දැන් තුන්වෙනි ගානට. කියනවා බලන්න. අරය 7ක් සෙන්ටිමීටර් හා කේන්ද්‍රය වූ අර්ධ වෘත්තයකින්ද ABCD ත්‍රිපිසියමකින්ද සැකසුණු සංයුක්ත රූපයක් මෙහි දක්වලා තියෙනවා. අරය 7ක් සෙන්ටිමීටර්. අරය 7ක් සෙන්ටිමීටර්. ඒක හරි. ඊට පස්සේ මොකද කියන්නේ? ABCD ත්‍රිපිසියම. ABCD ත්‍රිපිසියමකින් සැකසුණු සංයුක්ත රූපයක් තියෙනවා. රෝමි ලකම් එකට යනවා. රෝමි ලකම් එකේ අහනවා ත්‍රිපිසියමේ AD පාදයේ දිග සොයන්නලු. AD පාදයේ දිග. මොකද්ද? AD පාදය කියන්නේ මෙන්න මේ අර්ධ වෘත්තයේ මොකද්ද? නිෂ්කම්භයනේ. එහෙනම් අපි අරය 7ක් කියලා දන්නවා. එහෙනම් AD දිග කියන්නේ ඒ වගේ දෙගුණයක්. AD දිග කියන්නේ 7 වගේ දෙගුණයක්. කීයද? 14යි මීටර. රෝමි ලකම් 2. මීටර නෙමෙයි සෙන්ටිමීටර. ඒක කියන්නේ සෙන්ටිමීටර වල. රෝමි ලකම් 2 කියනවා සංයුක්ත රූපයේ පරිමිතිය හොයන්නලු. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එතකොට මේ පාදේ දිග 13යි නම් මේ පාදේ දිග 13යි සෙන්ටිමීටර කියන දණයි ඉරි කෑලි දෙකක් ගහලා තියෙන හින්දා. මේක දිග 4ක් සෙන්ටිමීටර. වටේ දිග නම් මෙන්න මේ AD ඡාප දිග හොයා ගන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලා මේ ඡාප දිග හොයාගන්න. AD ඡාප දිග. කොහොමද හොයන්නේ? 360 θ 25r 360 θ කීයද? 180යි 25 කියන්නේ 7න් 22යි. අරය කීයද? 7යි. හරිනේ. දැන් සුළු කරන්න 180 එකයි 360ට 2යි. දෙකට දෙක කපන්න පුළුවන්. 7ට 7 කපන්න පුළුවන්. 22යි සෙන්ටිමීටර කියලා එනවා ඡාප දිග. එහෙනම් අපිට හොයන්න පුළුවන් පරිමිතිය. පරිමිතිය කීයද? ඉස්සෙල්ලා ඡාප දිග ඊට පස්සේ මේ 13 ඊට පස්සේ අන්න අයිනේ තියෙන 13 මෙන්න මේ 4. මේ ටික එකතු කරන්නයි තියෙන්නේ. කීයද? 4යි 3යි 7යි 8යි 3යි 10යි 2යි 12යි 2 එකක් ඉතුරු. 2යි 1යි 3යි 1යි 4යි මේ 1යි 5යි. 52යි සෙන්ටිමීටර කියලා එනවා මෙන්න මේ සම්පූර්ණ එකේ පරිමිතිය. ඊට පස්සේ අපෙන් අහනවා ABCD ත්‍රිපිසියමේ වර්ගඵලය හොයන්නලු. ABCD ත්‍රිපිසියමේ වර්ගඵලය. ත්‍රිපිසියමේ වර්ගඵලය හොයන්නේ කොහොමද? මතකද සූත්‍රය? ත්‍රිපිසියමේ වර්ගඵලය කොහොමද හොයන්නේ? කොහොමද? සමාන්තර පාද දෙකේ එකතුව සමාන්තර පාද දෙකේ මොකද්ද? එකතුව. එකතුව බෙදන්න ඕන දෙකෙන් ගුණ කරන්න ඕන මොකෙන්ද? ලම්බ උසේ. හරි නේද? සමාන්තර පාද දෙක කොහොමද තියෙන්නේ? සමාන්තර පාද දෙක ඒ දෙක එකතුව මේ දෙක කීයද? 14යි නේ. එතන මේ දෙක කීයද? 4යි.
14 ධන 4 බෙදන්න ඕනේ දෙකෙන් ගුණ කරන්න ඕනේ ලම්බෝස දීලා තියෙනවා 12යි කියලා. හරි නේද? 2ට 1යි 12ට 6යි. 14යි 4යි 18යි 18 ගුණ කරන්න ඕන 6ෙන් 6 වරක් 8 48යි 4ක් ඉතුරුයි 6 වරක් 1 6යි 4යි 10යි. වර්ගඵලය එනවා 108යි වර්ග සෙන්ටිමීටර කියලා. මේකේ මතක තියාගන්න ඕනේ ත්‍රිපිටකයේ වර්ගඵලය හොයන සූත්‍රය. හරිනේ? සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදලා ගුණ කරන්න ඕනේ ලම්බ උසෙන්. අපි යන අන්තිම කොටසට. ෆෝමියුලාකම් 4. ෆෝමියුලාකම් 4 මොකක්ද කියන්නේ? ෆෝමියුලාකම් 4. 4 කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වන සේද. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වන සේද. AD ආධාරක පාදයක් වන සේද AE සමානයි AD වන පරිදි AD ත්‍රිකෝණාකාර කොටසක් අර්ධ වෘත්ත කොටස මත පිටට එකතු කළ යුතුයි. එම කොටස මිනුම් සහිතව කියන්නේ. ඉස්සෙල්ලා මිනුම් සහිතව කියනවා අපි මේ AD ත්‍රිකෝණය කොයි වගේ එකක්ද? මෙන්න මේ වගේ එකක්. එතකොට මේක AED තියෙන යටනේ AED වෙන්න ඕන. මේ ත්‍රිකෝණේ AE සමානයි AED වෙනවා කියලා කියනවා. AE සමානයි ED වෙන්නත් ඕන. අනිවාර්යෙන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙන්න ඕන. මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලයට වෙන්නත් ඕන. හරි නේද? එතකොට මොකද කරන්නේ? AD ආධාරක පාදය කියලා එයාලා කියනවා. කොහොමද කරන්නේ? අපෙන් අහනවා මිනුම් සහිතව දක්වන්නලු. ඉස්සෙල්ලා අපි හොයාගෙන ඉමු මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. ඇයි ඒ ත්‍රිකෝණයේ වර්ගඵලයට එක සමානයි කියලා කියනවනේ. අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයාගන්න. අර්ධ වෘත්තයක් කියන්නේ 360 කොච්චරද? 280ක්. 5r වර්ගය. 5 කියන්නේ 7න් 22. r වර්ගය හරිය කීයද? 7යි. 7 ඒව 2ක්. 181යි 180 2යි. 7 වරක් 1යි 7යි. දෙවරක් 1යි දෙවරක් 11යි. උත්තරේ එනවා 77යි වර්ග සෙන්ටිමීටර කියන වර්ගඵලය. හරි නේද? එතකොට මේ 77යි වර්ග සෙන්ටිමීටරම තමයි මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. 77යි වර්ග සෙන්ටිමීටරම තමයි. හරි නේද? හරි. එහෙනම් ත්‍රිකෝණයේ ආධාරක පාදය අපි දන්නවා. ලම්බ උස තමයි අපි දන්නේ නැත. විනුම් සහිතව අඳින්න නම් අපි හරියට විනුම් සහිතව අඳලා පෙන්නන්න ඕනේ. එහෙනම් අපි දැන් හොයාගන්න ඕනේ මෙන්න මේ අර්ධ වෘත්තයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් තියෙනවලු ADE කියලා. ඒකේ AE සමානයි ED කියලා කිව්වා. ආධාරක පාදේ මේක කියලා කිව්වා. ආධාරක පාදේ ඒක කියලා කියනවා නම් අනිවාර්යයෙන්ම අංශ කණුවේ ලම්බ උස වැටලා තියෙන මේකට. එතකොට AD දිග අපි දන්නවා 14ක් සෙන්ටිමීටර කියලා. මේක දන්නේ නැහැ. මම මේක h කියලා දාගන්නවා. මේකේ වර්ගඵලය දන්නවා සම්පූර්ණ කීයද? 74යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගයේ ගුණ කිරීම ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. නේද? මෙහෙම තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය අපි දන්නවා 77යි. භාගයේ ගුණ කිරීම ආධාරක පාදයේ කීයද? 14යි. ලම්බ උස තමයි දන්නේ නැත්තේ මම මේක h කියලා දාගත්තා. දෙවරක් 1යි දෙවරක් 7යි. එතන මෙතන එනවා 7යි h 77යි කියලා. දෙපැත්තම මොකද කරන්නේ? 7න් බෙදනවා. 4 7 කැපෙනවා. 77 7න් බෙදුවාම 11ක් සෙන්ටිමීටර කියලා එනවා ලම්බ උස. ලම්බ උස 11ක් සෙන්ටිමීටර වෙන විදිහට මෙන්න මේකේ මිනුම් සහිතව ඇඳලා පෙන්නන්නලු. මොකද කරන්නේ? ලම්බ උස 11ක් සෙන්ටිමීටර වෙන්න ඕන. එතකොට මෙන්න මේ දිග අපි දන්නවා 7ක් කියලා දන්නවනේ. සාමාන්‍යයෙන් 7ක් කියලා දන්නවා. එහෙනම් ඒ දිග 7ක් වෙනවා කියන්නේ තව 4ක් විතරනේ වෙන්න ඕනේ. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තමයි මෙන්න මේකේ එන්න ඕනේ. එතකොට මෙතන කියනවා මම E කියලා. මේක ලම්බ උස මේ දිග කීයද? 11ක් සෙන්ටිමීටර. මේ දෙක දිගින් සමානයි කියලා කිව්වා. ඔය ටික ඔන්නම ලකුණු කරලා පෙන්නන්න ඕනේ. තේරුණාද? කිව්වේ මෙච්චරයි අර්ධ වෘත්තයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කිව්වා. එහෙනම් ඉස්සෙල්ලාම අර්ධ වෘත්තයේ වර්ගඵලය අපි හොයාගත්තා 77යි කියලා. ඊට පස්සේ ත්‍රිකෝණය දිහා බලමු. ත්‍රිකෝණය එන්නේ මේ විදිහට. ත්‍රිකෝණයේ ආධාරක පාදයේ AD කිව්වා කියන්නේ ලම්බ උස වැටලා තියෙන AD වලට. එහෙනම් ලම්බ උස අපි h කියලා ලකුණු කරගත්තා. ඒ වගේම මෙයාලකෝ මෙන්න මේ පාද දෙක දිගින් සමානයි කියලා. ඊට පස්සේ අපි වර්ගඵලයේ ත්‍රිකෝණයේ වර්ගඵලය යන සූත්‍රය සමාන කරනවා කීයද? 77ට. ඒකෙන් අපිට h වල උස හොයාගන්න
පුළුවන්. ඒ හොයාගෙන මෙන්න මේකේ ඇඳලා පෙන්නන්නයි තියෙන්නේ. හරි නේද? හරි. ගාන කියනවා කාර්යාලයක නව ගොඩනැගිල්ලක් සෑදීමට සැලසුම් කර ඇත්තේ රූපයේ දැක්වෙන පරිදි දේශන ශාලාව B ආපන ශාලාව A සහ උද්‍යානයේ U කොටසක් ඇතුළත් වන පරිදි මේ විදිහට තමයි යන්නේ. දේශන ශාලාව සහ ආපන ශාලාවේ වර්ගඵල අතර අනුපාතය. දේශන ශාලාව කියන D නේ D හා A අතර ඒ කියන්නේ ආපන ශාලාව මේ දෙක අතර අනුපාතය 7:4 කියලා දීලා තියෙනවා. වේලු එහෙනම් රෝමිලන්නම් එක අපෙන් අහනවා ආපන ශාලාවේ වර්ගඵලය හොයන්න. ආපන ශාලාව කියන්නේ මේකනේ. එතකොට මේ A කියන ආපන ශාලාව මොන වගේ තල් රූපයක්ද? සමචතුරස්‍රයක් නේ. සමචතුරස්‍රයක් කියන තෝරගත්තේ ඒ පාද හතරෙන් දෙකින් සමානයි. මේවා අංශක 90යි කියලා දීලා තියෙනවා. හරි නේද? දීලා තියෙනවා. එහෙනම් අපි දන්නා සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්න ඕනේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. එහෙනම් A වල වර්ගඵලය සමානයි පැත්තක දිග 8යි 8 ගුණ කරනවා 8 කීයද 64යි වර්ග මීටර කියලා හොයාගන්න. රෝමිලකම් 2. එහෙනම් අහනවා දේශන ශාලාවේ වර්ගඵලය. දැන් දේශන ශාලාවේ වර්ගඵලයයි ආපන ශාලාවේ වර්ගඵලය අතර අනුපාතය 7:4යි. මේ 4 කියන්නේ කීයද? 64 නේ. එහෙනම් අපිට ඕනේ 7ක් කියන්නේ කොච්චරද කියලා බලන්න. 4 කියන්නේ 64ක් නම් අපි බලනවා 7ක් කියන්නේ කොච්චරද කියලා. මොකද කරන්නේ? 4 වරක් 1යි 4 වරක් කීයද? 16යි. 6 වරක් 7 56යි නෙමේ 42යි. 6 වරක් 7 42යි 4ක් ඉතුරුයි. 4ක් 1 7යි 4යි 11යි. එහෙනම් මේකේ වර්ගඵලය එනවා මොකේද මේ? දේශන ශාලාවේ වර්ගඵලය එනවා වර්ග මීටර 112යි කියලා. හරි. රෝමිලකම් 3. රෝමිලකම් 3 කියනවා උද්‍යානයේ සඳහා වෙන් වූ අර්ධ වෘත්තාකාර කොටසේ අරය හොයන්න. මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ අරය. අරය කියන්නේ මේකෙන් භාගයක්නේ. අරය කියන්නේ මේකෙන් භාගයක්. ඒ විදිහට ගත්තොත් දේශන ශාලාවේ දිගින් හරි අඩක් නේද? දේශන ශාලාවේ දිගින් හරි අඩක්. එහෙනම් ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕනේ දේශන ශාලාවේ දිග. දේශන ශාලාවේ දිග හොයාගන්න පුළුවන්. අපි වර්ගඵලය 112යි කියලා දානවා. පල්ලා දානවා කීයද? 8යි කියලා. එහෙනම් අපි ඒකෙන් හොයාගමු ඉස්සෙල්ලා. එතකොට 112 සමාන වෙන්නේ මොකටද? දිග ගුණ කිරීම පල්ලට නේ. දිග කීයද දැන්? දිග තමයි අපි දන්නේ නැත්තේ. මම ඒක දිග කියලා ලියන්නම්. පල්ල අපි දන්නවා කීයද? 8යි. එහෙනම් දිග ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න. දිග කියන්නේ එතකොට 112 බෙදීම 8. දිග. 11ට 8 ඒවා කීයද? 1යි. 3ක් ඉතුරු 32ට 4යි. එහෙනම් මීටර 14ක් තමයි මේකේ දිග. එහෙනම් අපිට මේකේ අර්ධ වෘත්තය මොකද? ආරය හොයා ගන්න පුළුවන්. එහෙනම් ආරය කියන්නේ කීයද? ආරයනේ හන්නේ උද්‍යානයේ සඳහා වෙන්න කොටසේ ආරය. ආරය කියන්නේ මේකෙන් හරි අඩක්. 14යි මීටර වලින් හරි අඩක් ඒ කියන්නේ 7ක් මීටර. එහෙනම් අපි ආරයත් හොයාගත්ත කීයද? ආරය සමානයි 7යි කියලා. එකක් හරි. ෆෝමියුලාක 4. සැලසුමට වෙන්වන ප්‍රදේශයේ මුළු වර්ගඵලය ගණනය කරන්නලු. අපි දැන් මේකේ වර්ගඵලය දන්නවා 64යි කියලා. අපි හොයාගත්තනේ. 64යි කියලා හොයාගන්න. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය දන්නවා 112යි වර්ග මීටර කියලා. මේකේ වර්ගඵලය අපි තමයි දන්නේ නැත්තේ නේ. එහෙනම් ඉස්සෙල්ලා ඒක හොයාගන්න. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. කොහොමද හොයන්නේ? 360න් θ ෆයි r වර්ගය නේද? එහෙමනේ. 360න් θ කීයද මේක 180යි. ෆයි කියන්නේ 7න් 22. අරය අපි දන්නා හොයාගත්ත කීයද? 7යි 7 ඒව 2යි. 181යි 360ට 2යි. 7ට 7 කැපුවා. දෙවරක් 1යි 22ට 11යි කීයද? 77යි වර්ග මීටර කියලා එනවා. මෙන්න මේකේ වර්ගඵලය. එහෙනම් අපේ අහන්නේ සම්පූර්ණ මුළු ප්‍රදේශයේ වර්ගඵලය. එහෙනම් මොකද කරන්න ඕන? එකතු කරන්නයි ඕනෙම නිසා මුළු ප්‍රදේශයේ වර්ගඵලය. මුළු ප්‍රදේශයේ වර්ගඵලය. මොකද කරන්නේ? මේ තුන එකතු කරා නම් හරි 112 ධන 64 ධන 77 එකතු කරන්න. 4යි 2යි 6යි 6යි 7යි 13න් 3 එකක් ඉතුරු. 1යි 6යි 7යි 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 14යි මේකයි 5යි එකක් ඉතුරුයි මේකයි 2යි. උත්තරේ කීයද?
253යි වර්ග මීටර. එකත් හරි. අන්තිම කොටස රෝමිලකම් 5. උද්‍යානයේ වක්‍රමායිම වටා ආරක්ෂිත වැටක්. වක්‍රමායිම කියන්නේ මේකනේ. වක්‍රමායිම වටා ආරක්ෂිත වැටක් සෑදිය යුතු අතර ඒ සඳහා වැය වන මුළු මුදල රුපියල් 1,98,000ක් බව එස්ටිමේට් කරලා තියෙනවා. වැටෙහි මීටර එක කොටසක් සඳහා වැය වන මුදල. මෙන්න මේ ටිකට වැටක් ගහන්න 1,98,000ක් යනවා නම් අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ මෙන්න මේකේ දිග නේ. දිග කියන්නේ මොකද? ඡාප දිග හොයාගන්න ඕන. එහෙනම් ඉස්සෙල්ලා ඡාප දිග හොයාගන්න. ෆෝමියුලාකම් 5 අපි ඉස්සෙල්ලාම ඡාප දිග හොයාගන්න. ඡාප දිග කොහොමද හොයන්නේ? 360 θ 25r. හරි නේද? 360 θ කියන්නේ 180යි 25 කියන්නේ 722. අරේ ඇවිල්ලා 7යි. 7ට 7 කැපුවා. 180 180 2යි දෙකට දෙක කපනවා. උත්තරේ කීයද? 22යි මීටර කියලා එනවා ඡාප දිග. මෙන්න මේ 22 මීටර වලට තමයි 1,98,000ක් යනවා කියන්නේ. එහෙනම් අපෙන් අහන්නේ මීටර එක කොටසක් සඳහා වැය වෙන මුදල මොකද කරන්න ඕනේ? 1,98,000 කීයද බෙදන්න ඕනේ? 22න් බෙදන්න ඕනේ. එහෙනම් මීටර එකක් සඳහා වැය වෙන මුදල රුපියල් 1,98,000 බෙදන්න ඕන 22කින්. එතකොට එනවා රුපියල් 9,000යි කියලා. රුපියල් 9,000යි කියලා. හරි නේද? අපි ඇත්තටම මේ වගේ ඡාප දිග හොයන සූත්‍ර දන්නවනම් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන සූත්‍ර දන්නවනම් ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සමචතුරාශ්‍රයේ වර්ගඵලයම දන්නවනම් අපිට මේ ගණන ලේසියෙන්ම හදන්න පුළුවන්. ලකුණු 10ක් නිකම්ම ගන්න පුළුවන් අපිට මේ ගාන හදන්න.